මාලිමා දේශයේ වරායි පහුගිය දවස්වල කන්ටේනර් වල පොඩි ප්‍රශ්නයක් ආව මතක ඇති. බලන්නේ කරන්නේ නැතුව යව්වයි කියලා ඉවර වෙලා මේ මාලිමා දේශයේ හැමෝම කෑ ගහන්න පටන් ගත්තා. මේ අතරේ මෙන්න ආපහු කන්ටේනර් 4ක් ගැන මේ මාලිමා දේශය කැළඹෙන්න අරගෙන තියෙනවා. මේ මාලිමා දේශයේ වරායට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට ලෝකේ ඒ කියන්නේ මේ ඩිජිටල් ලෝකේ රටවල් කීපයකම යුද්ධ කීපයක් තියෙනවා. ඉන්න එකක් තමයි එක රටකුයි ගරිල්ලන් සංවිධානයකුයි අතරේ යුද්ධයක්. කොහොමුණත් මේ ගිය 14 වෙනිදා මේ ගරිල්ලන්ට අවශ්‍ය කරන දේවල් පුරෝපු පොඩි කන්ටේනර් 4ක් ඇවිල්ලා තියෙනවා මේ මාලිමා දේශයේ වරායට. දැන් මේ ඩිජිටල් ලෝකේ ලොකු රටක් කෑ ගහන්න අරගෙන තියෙනවා ඉක්මනට මේ ගැන හොයන්න කියලා ඉවර වෙලා. අන්තිමට කොහොමරු මාලිමා දේශයේ බුද්ධ්‍යංශවලට ලැබුණු තොරතුරකින් කියුනේ මේ කන්ටේනර් බහලුම් ඇතුරේ අර ගලිඩන්ට ඕනි කරන යුද්ධයට ඕනි කරන සැපයුම් විශාල ප්‍රමාණයක් තියෙනවායි කියලා ඉවරලා. මේ 4 ගැන රහස් ඔත්තුව දීලා තියෙන්නේ ලෝකේ ලොකුම රටකට සම්බන්ධ ඔත්තු සේවාවක්. ඒගොල්ලෝ කියලා තියෙනවා මේකට ඒගොල්ලන්ට විරුද්ධ තවත් රටක් විදිහට ඒ රට තමයි මේ ගරිල්ලන්ට ඕනි කරන මේ සැපයුම් දීලා තියෙන්නේ කියලා. ඒ කන්ටේනර් 4 මේ අපේ මාලිමා දේශේ හරහා තමයි යවන්න ආපු try කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ කන්ටේනර් බහලුම් ඇතුලේ පුපුරණද්‍රව්‍ය නිෂ්පාදනයට ඕනි කරන අමුද්‍රව්‍ය තියෙනවායි කියලා ඉවරලා සැක කරනවා. ඒ නිසාම මේ කන්ටේනර් පරීක්ෂා කරලා අන්තිමට ඔප්පු වෙලා තියෙනවා මේක ඇතුලේ පුපුරණද්‍රව්‍ය නිපදවන්න ඕනි කරන නයිට්‍රික් ඇසිඩ් විශාල ප්‍රමාණයක් තියෙනවායි කියලා. මේ බහලුම් අර ලේපාට මූදේ අන්න ඒකේ තියෙන වරායකට ගෙනියන්න තමයි නියමිත වෙලා තියෙනවා කියලා කියන්නේ. කොහොම වුණත් මේ බහලුම් නිදහස් කරනවද නැද්ද කියන එක ගැන මාලිමා දේශයේ මිස්ටර් ප්‍රෙසිඩන්ට් වෙත තීරණය බාර දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. මොකද නැත්තම් මේක රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වෙන හින්දා කියලා ඉවරලා. කොහොම නමුත් මේ ඩිජිටල් ලෝකේ තියෙන ලොකු යුද්ධයකට ඕන කරන පුපුරණද්‍රව්‍යයක් දැන් අපේ මාලිමා දේශය හරහා යන්න පටන් අරන් කියන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි කියලා තමයි ගොඩක් අය මේ රටේ කියන්නේ.